අපි බලමු මේ වෙලාවේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. එයාට මේ වෙලාවේ ඔයාව ගොඩාක් මතක් වෙනවා. එයා ඔයාගේ එක්ස් කෙනෙක් නම් එයාට ඔයා එක්ක ගත කරපු ඒ සුන්දර කාලේ නිතරම වගේ මතක් වෙනවා. එයා හිතනවා ඔයාගේ ළඟට ආපහු එන්න. දැනට ඔය දෙන්නම නෝ කන්ටැක්ට් වගේ ඉන්නවා නම් එයා හිතනවා ඔයාට කෝල් කරන්න ඕනි, මැසේජ් කරන්න ඕනි කියලා. ආයෙමත් එයා හිතනවා එහෙම කෝල් කරන්න ඕනේ නැහැ, මැසේජ් කරන්න ඕනි නැහැ කියලා. ඒක නිසා මම ඔයාට කියනවා ඔයා හොඳට හිතලා බලන්න. ඔයාට මේ වගේ සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය නම් විතරක් ඔයා ආයෙ කන්ටැක්ට් කරගන්න. ඔයා හිතන්නේ ක්‍රෂ් වන් සයිඩ් ලව් ගැන නම් එයාට ඔයා ගැන හැඟීම් තියෙනවා, ආකර්ෂණය තියෙනවා. නමුත් මෙතන තියෙන ගැටලුව එයා හිතනවා සමාජයෙන් එයාගේ හෝ එයාගේ ෆැමිලි එකකින් මේ සම්බන්ධයට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙයිද? නැතිනම් මේ සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයිද වගේ ප්‍රශ්න එයාගේ හිතේ තියෙනවා. ඒ වගේම ඔයාගේ ක්‍රෂ් එක ඔයාව රිජෙක්ට් කළා නම් එයා ගොඩාක් පසුතැවෙනවා. එයාට ඔයා එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනි වුණාට මේ වෙලාවේ අර එයාගේ හිතේ තියෙන ප්‍රශ්නත් එක්ක එයා දැම්මම පියවරක් ගනී කියලා අපිට හිතන්න අමාරුයි. ඔයා හිතන්නේ හස්බන්ඩ් වයිෆ් ගැන නම් එයාට ඔයාව නිතරම ගොඩාක් මතක් වෙනවා. ඔයා එක්ක ගත කරපු ජීවිතය ගැන. ඒ වගේම එයාගේ මොනවා හරි වැරදි දේවල් වුණා නම් එයා ඒව ගැනත් පසුතැවෙනවා. ඒ වගේම එයා ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ප්ලෑන් කරනවා. ඔයාව සතුටු කරන්න, ඔයාව සර්ප්‍රයිස් කරන්න, ඒ වගේ දේවල් කරන්න ඕනි කියලා එයා හිතනවා. මම හිතනවා ඔයාලට මේ රීඩින් එක රෙසිනේට් වෙන්නේ නැති කියලා. channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.